කාලිය සමර වික්‍රම කියන ඔබතුමා විසින් රචනා කරලා තියෙනවා ජීවිතයට නව දැක්මක් කියලා කෘතියක්. ඒ කෘතියේ ඔබගේ තෙවන ඇස විවර කරගන්න ඔබ තුළ ඇති නිදානය සොයාගන්න කියලා දෙයක් ඔබතුමා ඉදිරිපත් කරලා තියෙනවා. අපි කැමති ඒ ගැන ටිකක් ඔබතුමාගෙන් දැනගන්න සවිස්තරාත්මකව. තෙවන ඇස විවර කරගන්න කියන්නේ කුමක්ද? මේ ලෝකේ ජීවත් වෙන මිනිස්සුන්ට උපදිනකොටම ඇස් දෙකක් ලැබිලා තියෙනවා. සමහර අය අන්ධ අය ඉන්නවා. නමුත් මේ ලෝකේ බලන්න තියෙන මේ ඇස් දෙකෙන් තවත් ජීවිතයක් විනාශ කරන්න අපිව අන්ධයෝ වගේ තරයි යනවා. එක වෙලාවක අගය කරන දේ තව වෙලාවක විනාශ කරනවා. ඒ කියන්නේ මේ ඇස් දෙකට මේ ලෝකේ හරියට පේන්නේ නැහැ. මේ ඇස් දෙකෙන් මේ ලෝකේ දකින්න දේ සත්‍ය වශයෙන්ම දකින්න තියෙන්නේ අපේ තුන්වෙනි ඇහැ. අපේ හදවතටත් ඇහැක් තියෙනවා. මේ හදවත තුල තියෙන ඇස තමයි තෙවන ඇස කියලා කියන්නේ. එය විවෘත කරගන්නට පුළුවන් ආදරයටත් බුද්ධියටත් පමණයි. ඔබ ආදරය තුලින් යමක් දකිනවා නම් ඔබ දකින්නේ ඔබගේ තෙවන ඇසෙන්. ආදරය ලස්සනයි, ලස්සන ආදරය නොවේ. ඒ කියනකොට තේරෙන්නේ ඔබගේ තෙවන ඇසටයි ඒක දැනෙන්නේ. මේකම මම මගේ මේ පොත ජීවිතයේ නව දැක්මක් කියන මේ පොත මේකේ මම කරුණු දෙකක් තමයි ඔබ හැම දිනාට මතු කරලා දෙන්නේ. එකක් ඔබගේ තෙවන ඇස විවර කරගන්න, අනිත් එක ඔබ තුල ඇති නිදාණය සොයා ගන්න. මොකද්ද මේ නිදාණය? මනුෂ්‍ය ජීවිතය තුලත් නිදාණයක් තියෙනවා. අපි හොයනවා නිදාන පුරාවස්තු, ඊටත් වැඩිය වටිනා නිදානයක් අපි තුල තියෙනවා. අංග විකල මිනිසයා ළඟ වුණත් මේ තෙවන ඇසයි, අන්ධයා ළඟ වුණත් මේ තෙවන ඇස හා මේ නිදානය තියෙනවා. මොකද්ද මේ නිදානය? එය තමයි පැය 24. ඕනෑම කෙනෙකුට පැය 24 සමානව ලැබිලා තියෙනවා. මේක තමයි අපිට අපි තුල ඇති නිදානය. ඔබ කාලයට දෙන දේ කාලය ඔබට දෙනවා. ඔබ දුකෙන් ඉන්න කාලය දුන්නොත් ඔබට දුකෙන්ම තමයි ඉන්න වෙන්නේ. ඔබ සතුටින් ඉන්න කාලය දුන්නොත් ඔබට සතුටින් ඉන්න පුළුවන්. ඔබ මුදල් උපයන කාලය දුන්නොත් ඔබට ලැබෙන්නේ මුදල්. මේ කාලය දීම තමයි ලබා ගැනීමේ රහස. එතකොට මේ පොතේ මේ කරුණු දෙක විතරක් නෙවෙයි, මේකේ ඔබේ ජීවිතයේ වටිනාම දේ, ඊළඟට ඔබට ඇති වෙන ප්‍රශ්න, ඔබට ප්‍රශ්න වලට ලබා ගන්න විසඳුම්, ආදරය පිළිබඳ, සාර්ථකත්වය පිළිබඳ විවිධ මාතෘකා මේ මම පාසල් දාම් පාසල් කරපු ප්‍රදර්ශනයක පුවරු තමයි මේකේ තියෙන්නේ. කර්මය ගැන විශාල විග්‍රහයක් තියෙනවා. මේ පොතක් මිල වෙන්නේ රුපියල් 300යි. ඕනම කෙනෙකුට මේ පොත් 10කට වැඩිය ගන්න ඕනම කෙනෙකුට මම රුපියල් 150 ගාණ දෙනවා මේ පොත. Tamante ඒක විකුණලා මොහොත ඈගි දෙන්න හරි මුදලක් උපයා ගන්න හැකියාවකුත් මෙතන තියෙනවා. මේ පොත සෑම ගෙදරකම සිටිය යුතු ජීවිතේ ගුරුවරයා වශයෙන් සලකන්න. මොකද ඒ තරම් වටිනා අදහස් මේ පොතේ අන්තර්ගත වෙනවා. එතකොට මම ඔබට පෙන්නුවේ ඔබගේ තෙවන ඇස කියන්නේ ඔබේ හදවත තුල තියෙන ඇස. ඔබ තුල ඇති නිදානය කියන්නේ ඔබ තුල ඇති කාලය, ඔබට දීලා ඇති පැය 24. මේ දෙකෙන් උපරිම ප්‍රයෝජන ගන්න. ආදරය තුලින්, ආදරයත් බුද්ධියත් තුලින් ඔබගේ තෙවන ඇස විවර කරගන්න. වේලාව අවශ්‍ය දෙයට වේලාව දීලා ඔබ තුල ඇති නිදානය සොයා ගන්න. ඔව්, අපිට ඊටාම පරිපූර්ණ පිළිතුරක් ලැබුණා. මේ පොත අධ්‍යයනය කරද්දී මට දැනුණ දෙයක් තමයි අද අපේ රට, මේ සමාජය ආදරය කියන දෙයත් එක්ක ආදරේ තියෙන වෙලාවට ආදරේ වැඩි වෙනොත් නැති වෙලාවට ඒක තාම තදබල වර්යයක් බවට පත් කරගන්නවා. ඉතින් මේ පොත අධ්‍යයනයේදී මම හිතනවා පාසල් ළමුන් වගේම එතනින් එහාට ඕනෑම කෙනෙකුට තමන්ගේ මේ නිදාණය සොයාගන්න පුළුවන් කියලා. ඉතින් මේ පොත කියවද්දී අපිට මට ඇහිච්ච ඊටාම ලස්සන වැකි කිහිපයක් තමයි ජීවිතය සයුරකි, ශරීරය ඔරුවකි, ආශාව රුවලකි, ආදරය හබලකි.
මේ කවි පන්තියත් එක්කම විශ්ව දහම, සොබා දහම, මිනිස් දහම, චිත්ත දහම කියන දේවල් ධර්මයත් එක්ක පටහැනි කරගෙන සර් ඉතාම ලස්සනට විග්‍රහ කරලා තියෙනවා. ඉතින් මම කැමතියි ඒ ගැන පොඩ්ඩක් සර්ගේ හඬින් අහන්න මේ ආශාව, ආදරය කොහොමද දහමත් එක්ක එකතු වෙන්නේ කියලා. තමන් ආදරය කරන වස්තුව අගය කරලා තවත් වෙලාවක එය විනාශ කරන්න අන්ධයෙක් හැටියට ක්‍රියා කරන මේ ඇස් දෙක මේ ලෝකේ හරියට පේන්නේ නැහැ. මේ ඇස් දෙක තියෙන මේ ලෝකේ බලන්න ඉඩ සලසන එක විතරයි. ඒ නිසා මේ ආදරය කියන එක තේරුම් ගන්න ඕනේ ඉස්සෙල්ලම. ආදරය කියන්නේ පරිත්‍යාගය. පරිත්‍යාගය නැත්තම් ආදරය පවතින්නේ නැහැ. ආදරය ඇති වෙන ඕනම වෙනසකදී පරිත්‍යාගය නොවෙනස් වේ නම් ඒ තුල ඇත්තේ ආදරයයි. අපි ළඟ ආශාවයි කියලා දෙයක්ත් තියෙනවා. රූපවාහිනියේ channel ගොඩාක් තියෙනවා. අපි ළඟ තියෙන්නේ දෙකයි. එකක් ආදරය, අනිත් එක ආශාව. ආශාව තුල තියෙන්නේ රාගය, ලෝභය, ද්වේෂය, මෝහය කියනවා. ඒ කියන්නේ ශරීරය, හදවත, මනස, මොළයට තියෙන එක. ආදරය තුල තියෙන්නේ මෛත්‍රිය, කරුණා, මුදිතා, උපේක්ඛා. එතකොට තමන් ආදරය තමා තුල තියෙනවා නම් තමන් ආදරය කරන පෙම්වතිය තමන්ට අහිමි වෙනකොට ඒ කෙරෙහි ද්වේෂයක් ඇති වෙන්නෙම නැහැ. ආදරය අපට දෙන්න තියන්නේ සතුටයි. තමා මෙලොව ආශාම කරන සුන්දරම වස්තුවට ඇති අයිතිය කිසියම් වෙනසක් වීමෙන් අත්හළ විට ඒ කෙරෙහි ද්වේෂයක් ඇති නොවේ නම් ඒ තුල ඇත්තේ ආදරයයි. ආදරය අපට අයිති කරගන්න බෑ. අපි ආදරයට අයිති වෙන්න ඕනේ. අහිමි වූ සම්පත් නිසා යම් වේදනාවක් සිතට ඇතුළු වෙද්දී අහිමි නොවුණු ආදරය අපට රැක ගන්නට හැකි වෙතොත් අප හිමි වන්නේ ආදරයටයි. ආදරය එවැනි සුන්දර දෙයක්. ආදරය නිසා තව කෙනෙකුට කිසිසේත් හිංසාවක්, වේදනාවක් ඇත්තේම නැහැ, ලැබෙන්නේම නැහැ. එනිසා මේ පිළිබඳ සාගරයක් බඳු අදහස් ලියලා තියෙන මේ ජීවිතේ නව දැක්ම කියන පොතේ සියදිවි හානි කරගන්න ගිය තරුණයෝ දෙන්නෙක් මගේ පොත කියවලා මට ස්තුති කරලා තියෙනවා ජීවිතේ බේරුණු මේ පොත හින්දා කියලා. ඒ නිසා මම ඔබ හැම දෙනාගෙන් ඉල්ලා හිටිනවා මෙවැනි කෘතියක් කියවලා ඔබගේ තෙවනෑස විවර කරගෙන ඔබ තුල ඇති නිදානය සොයාගෙන ඔබගේ ජීවිතය ආදරයෙන් පෝෂණය කරගන්න කියලා හැම දෙනාගෙන් මම ඉතා ආදරයෙන් ඉල්ලනවා. ඔව් ආදරය කියන දේ ගැන මං හිතන්නේ අපි කොපමණ කතා කරත් මදි අද මේ ලෝකයට වඩා ලංකාව තුළ සිද්ධ වෙන දේවල් දැක්කහම ඉතින් අපි තවදුරටත් කතා කරගෙන යමු සහ අපේ YouTube channel එකේ ඉස්සරහ වීඩියෝ වලදීත් ඔයාලට ගොඩාක් හොඳ උපදෙස් ජීවිතයට අරුතක් දෙන දේවල් දැනගන්න, අහන්න, දකින්න සහ අපිත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් වෙයි. ඒ වගේම තමයි මේ පොත් කියවීමෙන් පාඨක ඔබගේ ප්‍රතිචාරත් ශ්‍රාවක මේ වීඩියෝ දැකීමෙන් ශ්‍රාවක ඔබගේ ප්‍රතිචාරත් අහන්න අපි කැමතියි. ඔබ මේ පොත් කියවීමෙන් සහ මේ වීඩියෝ දැකීමෙන් අපිට ලබා දෙන අදහස් එක්ක එකතු වෙන්නත් අපි කැමතියි. ඉතින් අපි යමු ඊළඟ ප්‍රශ්නයට අපි අපිත් එක්ක එකතු වෙලා ඉන්න වෙලාවේදී ජීවිතය ජය ගන්න නම් මං හිතනවා අපිට නිවැරදි දැකීමක් හරි කල්පනාවෙන් ඒ වගේම තමයි යහපත් වචනත් එක්ක මේ වගේ විවිධ දේවල් එක්ක අපිට ගත කරන්න වෙනවා. හරියටම ගත්තොත් බුදුදහම සහ එහි ආර්ය අෂ්ටාංගික මාර්ගය එක්ක ජීවිතය ජය ගන්න ආකාරය ගොඩක් ලස්සනට සුන්දරව විග්‍රහ කරලා තියෙනවා. ඉතින් මම කැමතියි ඔබතුමාගෙන් අහන්න ඒ ලස්සන මාර්ග 8 ගැන විස්තරයක්. මේ ජීවිතේ ජය ගන්න, සරු කරගන්න බුදුරජාණන් වහන්සේ මේ ලෝකෙට දේශනා කරපු මාර්ගය තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. නිවැරදි දැකීම, සම්මා දිට්ඨි. නිවැරදි දැකීම තුලින් හොඳ දේ තෝරගන්න පුළුවන්. නිවැරදි කල්පනාව තුලින් හරි දේ තේරුම් ගන්න. කොහොමද හරි දේ තේරුම් ගන්නේ? ඉක්මන් වෙලා වරද්ද ගන්නවා, ප්‍රමාද වෙලා පරද්ද ගන්නවා. ඉක්මන් නොවීම, ප්‍රමාද නොවීමට කියනවා අප්‍රමාදය තුලින් තමයි නිවැරදි කල්පනාව ලැබෙන්නේ. නිවැරදි වචනය තුලින් සියල්ල ලබා ගන්න.
නිවැරදි ක්‍රියාව සම්මා කම්මන්ත නිවැරදි ක්‍රියාව තුලින් සෑමදේම ප්‍රයෝජනය ගන්න එක. නිවැරදි පාලනය තුලින් හැමදේම පවත්වා ගන්න. මොකද පාලනයක් නැති තැන බලයක් නැහැ. පාලනය නැති තැන වෙනත් අයගේ අයිතු පාලනයට යටත් වෙන්න ඉඩ තියෙනවා. ඔබගේ අයිතිය තිබුණට ඔබ පාලනය නොකරන දේවල් වෙන අය විසින් පාලනය කරලා අයිතු ලෙස ප්‍රයෝජන ගන්නවා. ඒ නිසා පාලනය අවශ්‍යයි. බුදුහාමුදුරෝ හිත පාලනය කරලා තමයි තුන් ලෝකෙම ජය ගත්තේ. වතුර පාලනය කළා ජල විදුලිය නිපත වෙනවා. ඒ නිසා ඔබගේ හිත පාලනය කරන්න, ඔබගේ ව්‍යාපාර පාලනය කරන්න මේ පාලනය තමයි බලය. මේ සියල්ලටම ඔබ උත්සාහ වෙන්න ඕනේ. අරෂ්ඨාංග මාර්ගයේ සම්මා වායාම උත්සාහයෙන් තමයි ඔබ ජය ගන්නෙ. ඊට පස්සේ හත්වෙනි එක තමයි අපි සියල්ලම රැක ගන්න ඕනේ. උත්සාහයෙන් ලබාගත් දේ, හොඳ දේ තෝරාගත්ත, හරි දේ තේරුම් ගත්ත, ලබාගත් සියල්ල රැක ගැනීමට තමයි සම්මා සති. ඒ කියන්නේ ආරක්ෂාව. එහි ප්‍රතිඵලය, මේ හතේ ප්‍රතිඵලය තමයි සාර්ථකත්වය. සාර්ථක වෙන්න මේ කරුණු හද අවශ්‍යයි. මේක තමයි අරෂ්ඨාංග මාර්ගය. ඔබගේ ජීවිතය සරු කරගන්න මේක තමයි නිවැරදිම මාවත. ඔබතුමන්ගේ හරවත් පිළිතුරත් එක්ක අපි යොමු වෙනවා අපේ ඊළඟ ප්‍රශ්නයට. සාමාන්‍යයෙන් අපි ජීවත් වෙද්දී ඕනෑම කෙනෙක් කැමති සාර්ථකත්වයට පත් වෙන්න. ඒක විවිධ පැතිකඩවල් වලින්. ඒ කියන්නේ තමන්ගේ ජීවිතේට වටිනාකම, ජය, සතුට, මුදල් විශේෂයෙන්ම සහ තමන්ගේ හැකියාවන් දියුණු කරගන්න, කාලය ඉතුරු කරගන්න, ශ්‍රමය අඩුවෙන් වැය කරන්න, මේ හැම දෙයකින්ම හැමෝම කැමති සාර්ථකත්වයට පත් වෙන්න. ඉතින් ඔය සාර්ථකත්වයට පත් වෙන දෙයත් එක්ක මම හිතනවා විශ්වවිද්‍යාල සිසුවෙක් වේවා, වෘත්තිකයෙක් වේවා, ව්‍යාපාරිකයෙක් වේවා, ඕනෑම කෙනෙක් මේ සාර්ථකත්වයට එක්ක ඇත්තම කතාව ධනය ඉපීමේ කැමැත්තට තමයි තියෙන්නේ. තමන්ගේ හොඳ නිවැරදි බව මේ හැමදේමත් එකතු කරගෙන. එතකොට ඔබතුමන්ගේ සාර්ථකත්වයේ මාර්ගය මේ පොතේ ඉතාම ලස්සනට විග්‍රහ කරලා තියෙනවා. ඒ ගැනත් අපි පොඩ්ඩක් අපේ ශ්‍රාවකයන්ට දැනගන්න ඉඩ සලස්සලා දෙමු මේ වෙලාවේදී. සාර්ථකත්වය කිව්වහම බොහෝ දෙනෙක් අද මුදල් වලින් පොහොසත් වීම තමයි හුඟ දෙනෙක් හිතන්නේ. මම ඔබට කියන්නම් මුදල් වලින් මම ඊට කලින් කිව්වා ජීවිතේ සාර්ථක කරන කරුණු 8ක්. ඒක හොඳ දේ තෝරගන්න, හරි දේ තේරුම් ගන්න, ලබා ගන්න, ප්‍රයෝජන ගන්න, පාලනය කරන්න හා උත්සාහ කරලා දිනා ගන්න, ඒ සියල්ල ආරක්ෂා කරගන්න කියලා ඔබට කිව්වා. විශේෂයෙන්ම ආර්ථික සාර්ථකත්වය පිළිබඳ කරුණු 4ක් මම ඔබ හැමට පැහැදිලි කරලා දෙන්නම්. ඕනෑම කෙනෙකුට මුදල් උපයනවා නම් ස්ථානය මුල් කරගෙන මුදල් උපයන්න පුළුවන්. තැනක්. එක්කෝ එතන ව්‍යාපාරයක්, වගාවක්, වෙළඳාමක් මොනවා හරි කරලා ස්ථානය සම්බන්ධව. දෙක, මේ ලෝකේ තියෙනවා සම්පත්. සම්පත් ප්‍රයෝජනට අරගෙන අපිට මුදල් උපයන්න පුළුවන්. එක කොකාකෝලා බෝතලේ මුළු ලෝකෙම විකුණනවා. හොඳ එක නිෂ්පාදනයක්, නිර්මාණයක් මුළු ලෝකෙටම පොතක්, හොඳ පොතක් මුළු ලෝකෙටම අලෙවි කරන්න පුළුවන්. ඒ වගේ භාණ්ඩ, ඒ වගේ සම්පත්, පොළොවේ මැණික් තියෙනවා, තෙල් තියෙනවා, ඒවා සම්පත්. ඒ වගේම මිනිස්සුත් සම්පත්. මිනිස්සු ළඟත් සම්පත් තියෙනවා. තුන්වෙනි කාරණේ තමයි හැකියාව. මිනිසුන්ගේ හැකියාවෙන් රැකියාවක්, ව්‍යාපාරයක් ඕන එකක් කරලා ඒකෙන් මුදල් උපයන්න පුළුවන්. ඒ වගේම තමයි කාලය ප්‍රයෝජනට අරගෙන තමන්ගේ කාලය මෙන්ම අනිත් අයගේ කාලයත් සම්බන්ධ කරගෙන ඔබට දියුණු වෙන්න පුළුවන්. ඒ කියන්නේ දියුණු වෙන්න පුළුවන් රහස් 4. ඒ කියන්නේ ආර්ථිකව දියුණු වෙන්න පුළුවන් රහස් 4 තමයි ස්ථානය, සම්පත්, ක්‍රියාව, කාලය. ස්ථානය කිව්වම ඕනෙම තැනක තියෙන්නේ සම්පත් හෝ විපත්. අපි මුහුද ගන්න සමහරු නාන්න ගිහිල්ලා මැරෙනවා, මාළු වලලා හම්බ කරනවා. ඕනෙම තැනක තියෙන්නේ සම්පත්, විපත්. සම්පත් වල තියෙන්නේ හොඳ හෝ නරක. මිනිසුත් ඉන්න හොඳ මිනිස්සු, නරක මිනිස්සු ඉන්නවා. ඒ නිසා හොඳ නරක. එතකොට ක්‍රියාවේ තමයි හරි වැරදි. ක්‍රියාවේ තියෙන්නේ හරි වැරදි. කරන දේ තමයි හරියන්නේ, ඕ වරදින්නේ. හොඳ දේ හරියනවා, නරක දේ වරදිනවා.
හතරවෙනි එක කාලයෙන් තමයි අපි යමක් ලබා ගන්න හොනෝගන්නේ. අපිට යමක් ලබා ගන්න කාලය අවශ්‍යයි. කාලය දීම අවශ්‍යයි. ඒ තුලින් තමයි අපි ලබා ගන්නෙ. එතකොට ඔබට ඔබගේ ආර්ථික ජයග්‍රහණ මෙන්න මේ කියපු කරුණු හතර තුලින් සාක්ෂාත් කරගන්න හැකියාව තියෙනවා. මං හිතනවා ජීවිතයට නවදැක්මක් කෘතිය කියවගෙන යනකොට ඉස්සරහට ගොඩාක් හොඳ සංකල්පයන් කීපයක්ම එහි අන්තර්ගත වෙලා තියෙනවා විශේෂයෙන්ම ජීවිතය ජයගන්න සාර්ථක වෙන්න. ඉතින් මේ දේවල් එක අපි ඉස්සරහට යනකොට මට හිතෙනවා සාමය සමගිය මේවත් එක්ක සතුට කියන දේ ළඟා කරගන්න පුළුවන් අපිට නිදහස මේ හැමදේම ලබා ගන්න පුළුවන්. ඉතින් මේ කෘතිය ගොඩාක් හොඳට විස්තර කරලා තියෙනවා මෛත්‍රිය, කරුණාව, මුදිතාව, උපේක්ෂාව මේ දේවල් එක්ක ඒ කියන්නේ හරියටම කිව්වොත් බුදුදහමත් යොදාගෙන කොහොමද අපි ජීවිතය සාර්ථක කරගන්නේ විශේෂයෙන්ම සාමය සමගිය කියන දේවල් එක්ක කොහොමද ගත කරන්නේ. ඔබතුමන්ගේ සංකල්පයක් විදිහට නිදහසේ තිලිනය සාමයයි, සාමයේ තිලිනය සතුටයි කියන දේ මම මේ කෘතිය බලාගෙන යනකොට කියවගෙන යනකොට ගත්ත දෙයක්. ඉතින් මම කැමති අපේ ශ්‍රාවක පිරිසටත් මේ ගැන කෙටියෙන් මේ ඇත්තම කිව්වොත් ඊටාම හොඳින් විස්තර කරලා දෙනවනම්. සාමය ගැන කියනකොට ඕනම කෙනෙකුට සිහියට නැගෙන්නේ යුද්ධයක් නතර කිරීමයි. නමුත් මේ සාමය සමස්ත සියල්ලේම විසඳුම සාමය හැටියට මම ඔබ හැමට තේරුම් ගන්න පුළුවන් සාම සංකල්පයක් නිර්මාණය කරලා තියෙනවා. ශරීරයේ සාමය නිරෝගීකමයි. හදවතේ සාමය සතුටයි. මනසේ සාමය විශ්වාසයයි. මොළයේ සාමය නුවණයි. මොකද්ද මේ නුවණ කියන්නේ? නිරෝගීකමයි, සතුටයි, විශ්වාසයයි තියාගන්න පුළුවන් නම් ඒක තමයි අපි නුවණ කියන්නේ. සබාධමේ සාමය සමබරතාවය, මිනිස් දාමේ සාමය සහනය. සහනය කියන්නේ ශාරීරික, මානසික, ආර්ථික, ආධ්‍යාත්මික හතරට තියෙනවා සහනය. රටේ සාමය සමගියයි, ලෝකයේ සාමය සංවර්ධනයයි. ඉතින් මානස හදවත මොළය සබාදා මිනිස්දාම රට ලෝකයටම සාමය විසඳුමක් වන හැටි මම මේ ඉදිරිපත් කිරීම තුළින් ඔබට හඳුන්වා දුන්නා. තව දෙයක් කියන්න කැමතියි. මේ සාමය, සතුට, ආදරය කියන කිසිම දෙයක් හොයන්න බෑ. හොයන්නේ නැතිනන්නේ මේක අසීමිතව අපි ළඟ තියෙනවා. ආදරය අසීමිතව තියෙනවා. සහනය, සාමය අසීමිතව අපි ළඟ තියෙනවා. මේක ලෝකෙට දෙන තරමට තමයි ලැබෙන්නේ. තියෙන සාමය, තියෙන සතුට, තියෙන ආදරය විනාශ කරන එක තමයි සමහරු කරන්නේ. ඒ නිසා මේවා සෙවීමෙන් නොවේ දීමෙන් ලැබෙන දේවල්. අතින් අල්ලන දේවල් හොයන්න පුළුවන්. අතින් අල්ලන්න බැරි මේවා සතුට, ආදරය, සාමය දෙන්නම ඕනේ. දෙන්න වැඩි වෙනවා. අතින් අල්ලන දේවල් දෙන්න අඩු වෙලා යනවා. ඒ නිසා මේ සත්‍ය ඔබ තේරුම් ගන්න සාමය වගේම තමයි නිදහස. නිදහස ගැන කියනවා නම් මෛත්‍රියෙන් මනස, ද්වේෂයෙන් නිදහස් වීම සතුටයි. කරුණාවෙන් ශරීරයේ, හිංසාවෙන් නිදහස් වීම සමගියයි. මුදිතාවෙන් හදවත, ලෝභයෙන් නිදහස් වීම සැනසීමයි. උපේක්ෂාවෙන් මොළයේ, මෝහයෙන් නිදහස් වීම නුවණයි. සමබරතාවෙන් ප්‍රශ්න වලින් නිදහස් වීම විසඳුමයි. ප්‍රිය වචනෙන් සමාජයේ අසහනෙන් නිදහස් වීම අසහනෙන් නිදහස් වීම සතුටයි. අර්ථචර්යාවෙන් රට දිලිඳු බවෙන් නිදහස් වීම සංවර්ධනයයි. සමානාත්මතාවයෙන් ලොව ගැටුම් වලින් නිදහස් වීම සාමයයි. ඔබේ නිදහස ඔබ තුලයි, රටේ නිදහස රට තුලයි. නිදහස යනු සත්‍යයයි, අත්හැරීමයි. සැබෑ නිදහස නිවනයි. අපි සාමාන්‍යයෙන් ජීවත් වෙනකොට මම හිතනවා ගොඩක් දුරට අපිට ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා. ආදරයේදී වුණත්, අධ්‍යාපනයේදී වුණත්, වෘත්තියක් කරද්දී, සාමාන්‍ය ජීවිතයේදී, පෞල් ජීවිතයේ ඕනම දෙයකදී අපිට ප්‍රශ්න එනවා. ඒ ප්‍රශ්න වලට අපි සාර්ථක විසඳුම් හොයාගන්න ඕනේ. මේ ගැනත් සර්ගේ ලස්සන සංකල්පයන් තියෙනවා. මම කැමතියි ඒ ගැනත් පොඩ්ඩක් සර්ගෙන් අහලා දැනගන්න. ඇත්තටම මේ ප්‍රශ්නයකදී අපි කොහොමද මුහුණ දෙන්නේ? කොහොමද මේ විසඳුම් ලබා ගන්නේ සාර්ථක විදිහට කියලා.
මේ මුළු ලෝකෙටම තියෙන ප්‍රශ්න හතරයි. සෝබා දහම තුල ප්‍රශ්න දෙකයි, මිනිස් දහම තුල ප්‍රශ්න දෙකයි. සෝබා දහමේ අඩුවීම ප්‍රශ්නයක්, වැඩිවීම ප්‍රශ්නයක්. දැන් මගේ ප්‍රෙෂර් එක අඩු වෙනවද වැඩි වෙනවද ප්‍රශ්නයක්. එහෙමනම් සෝබා දහම තුල තියෙන විසඳුම තියෙන්නේ සමබරතාවය. සමබරතාවයෙන් වෙන්නේ හොඳ වෙන එක. මිනිස් දහම තුල තියෙන ප්‍රශ්න දෙකයි. මුළු ලෝකේම මිනිස්යාට තියෙන ප්‍රශ්න දෙකයි. ඉක්මන් වෙලා වරද්ද ගන්න එකයි, ප්‍රමාද වෙලා පරද්ද ගන්න එකයි. ඉක්මන් වෙන හැම දෙයක්ම වරදිනවා, ප්‍රමාද වෙන හැම දෙයක්ම පරදිනවා. සෝබා දහමට තුල තියෙන්නේ ප්‍රමාණය, මිනිහට තියෙන්නේ කාලය. මේ කාලය ප්‍රමාණය සමබර කිරීම තමයි විසඳුම. ඒ කියන්නේ සෝබා දහමේ කාලය අප්‍රමාදයෙන් ජය ගන්න ඕනේ. සෝබා දහමේ සමබරතාවයෙන් ජය ගන්නට ඕනේ. මිනිස් දහමේ අප්‍රමාදයෙන් ජය ගන්න එක. අප්‍රමාදයෙන් තමයි හරියන්නේ, සමබරතාවයෙන් හොඳ වෙන්නේ. අප්‍රමාදව සමබර කිරීම තමයි මධ්‍යම ප්‍රතිපදාව. ඒ කියන්නේ විසඳන්න නම් ක්‍රම හතරයි තියෙන්නේ. ඕනෑම ප්‍රශ්නයක් විසඳන්න ක්‍රම හතරක් තියෙනවා. පළමුවෙන් තමයි දීම. මොනවා හරි දෙන්න, ආදරය වෙන්න පුළුවන්, දෙයක් වෙන්න පුළුවන්, අදහසක් වෙන්න පුළුවන්, සමාව වෙන්න පුළුවන්, දඬුවම වෙන්න, මොනවා හරි දීලා විසඳන්න බලන්න. හරි දීලා විසඳන්න බැරි නම් අරගන්න. අරගෙන ආදරය හෝ අරගන්න. ආදරය දෙන්න බැරි නම් අරගන්න බලන්න. එහෙම නැත්නම් සේවකයෝ උද්ඝෝෂණය කරනවා. පාඩි වැඩි කරන්න කියලා. ඒගොල්ලන්ගේ සේවය උපරිම අරගන්න. වැඩියෙන් අරගෙන පඩි වැඩි කරන්න, ඒ වගේ මොනවා හරි කරන්න. ඒ කියන්නේ දීම, එහෙම බැරි නම් ගැනීම, ඔය දෙකෙන්ම බැරි නම් අතහැරීම. දැන් දියවැඩියා තියෙන රෝගියෙකුට කියනවා තුවාලයක් කකුලේ තියෙනවා නම් කපලා හරි ජීවිතේ බේර ගන්න කියලා. තමන්ගේ ඇඟේ තියෙන එකක් අයින් කරලා හරි ජීවිතේ බේර ගන්නවා නම් අතහරින්න පුළුවන්. තමන්ගේ පෙම්වතිය තමන්ට ආදරය කරන්නේ නැත්නම් අතහරින්න. මොකද ආදරය කියන එක බලෙන් ලබන්න බෑ. ආදරය කියන්නේ පරිත්‍යාගය. ආදරය තුල ඇති ඕනෑම වෙනසකදී පරිත්‍යාගය එසේ පවතී නම් එතන තමයි ආදරය. පරිත්‍යාගයත් පරිත්‍යාග කරන්න පුළුවන්. ඒ වගේ තමන්ගේ පෙම්වතියට සතුටෙන් ඉන්න දීලා තමන් එයාගෙන් ඈත් වීමෙනුත් තමන්ට සතුටක් ලබන්න පුළුවන්. ඒ කියන්නේ ආදරය තුල තියෙන හැම වෙලේම විසඳුම්, සැනසුම්, සතුට. එතකොට අතහරින්න බැරි නම් හරි, අතහරින්නත් බැරි නම් එක විසඳුමක් තියෙනවා. කාලයට ඉඩ දෙන්න. ප්‍රශ්නේ කාලයට බාර දෙන්න. සියල්ලෙන්ම ඉවත් වෙලා කාලයට බාර දෙන්න විසඳුම. කාලය විසින් ප්‍රශ්නය විසඳයි. පළවෙනි දීම, දෙවැන්න ගැනීම, තෙවැන්න අතහැරීම, හතරවැන්න කාලයට ඉඩ දී. මේ කරුණු හතරෙන් ඕනම ප්‍රශ්නයක් විසඳන්න පුළුවන්. හැබැයි ප්‍රශ්නයකදී ප්‍රශ්නෙට ඇලෙන්නත් එපා, Tamanට ඇලෙන්නත් එපා. මධ්‍යස්ථ ප්‍රශ්න දිහා බලලා මේ විසඳුම් ගන්න. මෙච්චරයි ප්‍රශ්න වලට තියෙන විසඳුම්. ඔව් අපි ප්‍රශ්න විසඳුම් එක්ක ජීවිතය ගත කරගෙන යද්දි සමහරවිට පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙන්න පුළුවන්, වෘත්තිකයෝ, ව්‍යාපාරිකයෝ, අපි ඕනෑම කෙනෙක් සමහරවිට පසුතැවීම් වලට ලක් වෙනවා. ජීවිතේ සතුට නැද්ද? එහෙම නැත්නම් සමහරවිට අපි නිකන් කියනවා මගේ ජීවිතේ පෙර කර්මයක්ද කියලා, පෙර කර්මයක්ද කියලා. ඉතින් මේ වගේ දේවල් ඇත්තටම වෙන්නේ කොහොමද? ඇයි මෙහෙම දේවල් මිනිස්සුන්ට තමන්ගේ හිතට දැනෙන්නේ? ජීවිතය කොහොමද හරි පැත්තට යොමු කරගන්නේ කියන දේත් මට හිතුණා මේ සංවාදයේදී ඔබතුමන්ගෙන් එක කතා කරගෙන දැනගන්න. ඉතින් ඇත්තටම මේ දහම ඇතුලේ කාලය වටිනාම දේ, ඒ වටිනාම දේත් එක්ක ජීවිතේ ඉදිරියට ගෙන යද්දී ප්‍රශ්න විසඳුම් හොයාගෙන යනකොට කොහොමද ඒකට කර්මය බලපාන්නේ සහ කොහොමද ජීවිතයේ කර්මය කියන දෙයත් එක්ක ගත කරන්නේ කියන දේ අපි දැනගන්න කැමතියි. කර්මය කියන එක සතර ආකාරයකින් සිද්ධ වෙනවා. එකක් තමයි ගිය ආත්මේ කරපු පින්පව් අනුව අපිට උප්පත්තියක් ලැබිලා තියෙනවා. දුප්පත්, පොහොසත්, අංග විකල, ලස්සන අවලස්සන මොකක් හරි ජීවිතයක් අපිට ලැබුණා ගිය ආත්මේ කරපු පින්පව් අනුව. දෙවෙනි කාරණේ තමයි
මේ ආත්මේ අපි කරන ක්‍රියානුවත් අපට කර්මය වෙනස් වෙනවා. හොඳ දේවල් කරනකොට හොඳ ප්‍රතිඵල, නරක දේවල් කරනකොට නරක ප්‍රතිඵල. ඒතකොට ඒක තමන්ගේ ක්‍රියාව අනුව මේ ආත්ම කරන ක්‍රියාව අනුව කර්මය රැස් වෙනවා. තුන්වෙනි කාරණය තමයි තමන් ආශ්‍රය කරන පිරිස අනුවත් කර්මය වෙනස් වෙනවා. මම නරක මිනිහෙක් ආශ්‍රය කරොත් මට නරකක් සිද්ධ වෙනවා. මම හොඳ මිනිහෙක් ආශ්‍රය කරොත් මට හොඳක් වෙනවා. මම ව්‍යාපාරිකයෙක් නම් මට හොඳ බයර් කෙනෙක් හම්බුනොත් මගේ ව්‍යාපාර දියුණු වෙනවා. නමුත් මට මා වංචා කරන කෙනෙක් මට මගේ ව්‍යාපාරයට හම්බුනොත් මගේ ව්‍යාපාරයට අලාභ සිද්ධ වෙනවා. ඒ නිසා අපි ආශ්‍රය කරන අපට සම්බන්ධ වෙන අය අනුවත් කර්මයක් සිද්ධ වෙනවා. හතරවෙනි එක තමයි තමන් ඉන්න තැන අනුව කර්මයක් සිද්ධ වෙනවා. සමහරු පිටරට ගිහිල්ලා හම්බ කරනවා ලංකාවට වැඩි සල්ලි හොයන පිටරට රස්සාවල් වලට යනවා. ඒ වගේම තමයි තැන අනුව තැන රිසානා සෞදි අරාබි ගියේ හින්දා බෙල්ල කපලා මැරුණා. ඒ රටේ නීතිය. ඒ තැන අනුව. නමුත් දුබයි ගියා නම් එයාට ඒ නීතිය බලපාන්නේ නැහැ. ඒක යන්නේ ස්ථානය අනුවත් කෙනෙකුගේ කර්මය සැලසෙනවා. ඒ කියන්නේ තැනක තියෙන සම්පත් විපත් ඒ වගේ ඒ තැන අනුව. එතකොට කර්මයේ හතර ආකාරය තමයි ගිය ආත්ම කරපු පින්පව් අනුව, මේ ආත්ම කරන ක්‍රියාව අනුව, තමන්ට සම්බන්ධ වෙන මිනිස්සු අනුව කර්මය වෙනස් වෙනවා. තමන් ඉන්න තැන අනුවත් කර්මයක් හැදෙනවා. මේ කරුණු හතරෙන්ම අපේ කර්මය සැකසෙනවා කියන එක ඔබ හැමට මා අවබෝධ කරන්න මේ වෙලාවේ ඔබ අවබෝධ කර දෙනවා. ඔව් අද මේ වැඩසටහනත් එක්ක අපි ගොඩාක් කතා කරා ආදරය කොහොමද ආදරය ජයගන්නේ, ජීවිතය ජයගන්නේ, සාමය, මිනිස් දහම, මේ හැමදේම. ඇත්තම කිව්වොත් දහම කියන දේ ඇතුලේ අපිට දකින්න තියෙන දේවල් මම හිතන්නේ ජීවිතයේ සාර්ථකත්වයට බලපානවා. මේ වැඩසටහන බලන ඕනෑම කෙනෙකුට පොදුවේ තමන්ගේ ජීවිතය සාර්ථක කරගන්න පුළුවන් දැක්මක් තමයි අපි අපේ YouTube channel එක හරහා ඔබ සියලු දෙනාටම දෙන්නේ. ඉතින් බුදු දහම වේවා, ක්‍රිස්තියානි ධර්මය වේවා, ඉස්ලාම් ධර්මය වේවා, හින්දු දහම වේවා, මේ ඕනෑම එකකදී ඒ ශාස්ත්‍රවරුන් ඉදිරිපත් කරපු දහමේ තියෙන්නේ කොහොමද ජීවිතය ජයගන්න. ඒ වගේම තමයි ඔවුනුන්ගේ දහම තුලින් ප්‍රේමය, ආදරය, එහෙම නැත්නම් තෘෂ්ණාව කියන වචනයෙන් හෝ වේවා ජීවිතය ජය ගැනීම තමයි අන්තිමේදී සාර්ථක විදිහට ජීවිතය ජය ගන්න පුළුවන් මන්මාවත් ඉවර කර දීම තමයි ඒ දර්ශනයන් වල තියෙන්නේ. ඉතින් අපි ඒක ගැනත් කතා කරනවා මේ වැඩසටහන තුළදී කොහොමද ආගම් සතර භාවිතයෙන් මේ ඕනෑම ශක්තියකට මුහුණ දෙමින් තමන්ගේ ජීවිතය සාර්ථක කරගන්නේ, තමන්ගේ ආදරය සාර්ථක කරගන්නේ, තමන්ගේ අධ්‍යාපනය සාර්ථක කරගන්නේ, එහෙමත් නැත්නම් තමන්ගේ වෘත්තිය සාර්ථක කරගන්නේ කියලා. මේ ලෝකේ මේ ආගම් හතරක් ප්‍රධාන වශයෙන් බිහි වෙලා තියෙන්නේ ශරීරය, හදවත, මනස, මොළය කියන හතරට. Hindu ආගම ශිවලිංගය, ඒ කියන්නේ ශක්තිය මත පදනම් වෙලා ශරීරය මුල් කරගත්ත ආගමක්. ක්‍රිස්තියානි ආගම ආදරය, හදවත මුල් කරගත්ත ආගමක්, භක්තිය. මුස්ලිම් ආගම මනස මුල් කරගෙන විශ්වාසය මුල් කරගත්ත ආගමක්. බුද්ධ ආගම බුද්ධිය මුල් කරගත්ත, බුද්ධියට මුල් තැන දෙන ආගමක්. ඒක මොළයට සම්බන්ධයි. ඒ කියන්නේ ශරීරය, හදවත, මනස, මොළය කියන හතරට තමයි මේ ආගම් හතර මේ ලෝකෙ බිහි වෙලා තියෙන්නේ. එතකොට අපිට බෑ ශරීරයයි මනසයි විතරක් එක්ක ජීවත් වෙන්න බෑ. අපිට මේ හතරම ඕනේ. හැබැයි ශරීරයයි මනසයි එක්ක වුණොත් ඕනෙම වැරදි වැඩක් කරන්න පුළුවන්. නමුත් අපේ හදවත එක්ක වුණොත් මොළේ සම්බන්ධ වෙනවා හදවතට. හදවත ඉඩ දෙන්නේ නැහැ මොළේත් එක්ක සම්බන්ධ වෙලා වැරදි වැඩ කරන්න. ඒ නිසා මේ ආගම් හතරෙන් අපි ශක්තිය, භක්තිය, විශ්වාසය හා බුද්ධිය යන හතරම එකතු කරලා අපේ ජීවිතේ මෙහෙවනවා නම් ඒක තමයි සාර්ථකත්වය. ඒ නිසා මේ හතර මේ ලෝකේ හතරට බෙදෙන තියෙන එකක් තියෙනවා. ඍතු හතර. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා. හරි හොඳ, හරි වැරදි, හොඳ නරක, මේ හතරයි. හැම දෙයකම හතරක් තියෙනවා. ඒ නිසා කාලයත් හතරක් තියෙනවා. අතීත, වර්තමාන, අනාගත, මේ මොහොත කියලා. මම මේ ගැන වෙනම වීඩියෝ එකක් කරන්නම් මේ කාලය පිළිබඳ. මේ වෙලාවේ කියන්න ගියොත් ලොකු වෙලාව ඉඩක් යන නිසා ඒ වගේ මේ ආගම් හතර බිහි වෙලා තියෙන්නේ මිනිස්යාගේ ජීවිතය
ශරීරයට පෝෂණය කරගෙන හදවත පෝෂණය කරගෙන ආදරයෙන් ශරීරය ශක්තියෙන් හදවත ආදරයෙන් මනස විශ්වාසයෙන් හා මොළය බුද්ධියෙන් පෝෂණය කරගන්නයි. ඒ හරවත් කතාවත් එක්ක අද අපේ වැඩසටහනේ මම හිතනවා නැරඹු ඔබ සියලු දෙනාට ගොඩාක් සුබ පණිවිඩයක් ලැබෙන්න ඇති කියලා. විටක ආචාර්ය එඩ්වින් ආරියදාස මහතා ප්‍රකාශ කරලා තියෙනවා මේ ජීවිතයට නවදැක්මක් කියන කෘතිය සාර්ථකත්වයේ සැගවුණු නිදානයක් කියලා. ඒ වගේම තමයි සාලිය සමරවික්‍රම මැතිතුනි ඔබතුමන් ලෝකයේ දන්නා ඒ වගේම තමයි විවිධ ගති පැවතුම් ඉතාමත් හොඳ චර්යා රටාවක් තියෙන වෘත්තීය ප්‍රවීණතාවයක් තියෙන ඉතාම හොඳ සංකලනයක් කියලා. ඉතින් ඉස්සරහටත් අපේ මේ YouTube channel එක හරහා ඒ වගේම තමයි සහනෝදය ප්‍රකාශන තුලින් ඔබව හමුවීමේ බලාපොරොත්තුවෙන් අද අපි සමුගන්නවා. නැරඹූ ඔබට ඉතාම ස්තුතියි. ඔබේ වටිනා අදහස් අපිට යොමු කරන්න. ඒ වගේම තමයි මේ පොත මිලදී ගැනීමට පුළුවන් ඔබට. ඒ පිළිබඳවත් අපි අපේ description box එකේ YouTube channel එකේ මේ වීඩියෝ එකට අදාළ description box එකේ දාන්න. ඒ වගේම තමයි අපේ අනෙකුත් සමාජ ජාලයන් කිහිපයක්ම තියෙනවා. Facebook අනෙකුත් සමාජ මාධ්‍යමන් කිව්වොත් අනෙකුත් සමාජ මාධ්‍යයේ Facebook එකයි Instagram එකයි තියෙනවා. ඒ වගේම තමයි අපේ සමාජ මාධ්‍ය ජාලයන් කිහිපයක්ම තියෙනවා. Facebook, Instagram, ඒ වගේම තමයි TikTok සහ LinkedIn. මේ සමාජ මාධ්‍යයන් වල links අපි දාන්නම් description box එකේ. ඔබට පුළුවන් ඒවා හරහාත් අපිත් එක්ක එකතු වෙලා දිනෙන් දින ඔබේ ජීවිතයේ සාර්ථක මාවත කොහොමද කියලා දැකගෙන ඒ දොරටු විවර කරගන්න. ඒ ආරාධනාවත් එක්ක අදට අපි සමුගන්නවා. හමුවෙමු ඊළඟ වීඩියෝ එකෙන් සාලිය සමරවික්‍රම YouTube channel එකත් සමගින් අපිත් එක්ක මේ වෙලාව එකතු වුණු ඔබතුමන්ට අපි බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා.